සාරණවල ඔබ නොදත් ඖෂධීය ගුණ රාශියක් තියෙනවා. අංක 1 තමයි මුත්‍රා රෝග සඳහා සුපිරිම ඖෂධයක් වීම. මෙතනදී මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍රා පෙරීම අඩුවීම වගේ අවස්ථාවලදී සාරණ දළු මැල්ලුමක් හෝ සාරණ කැඳ සාදා බීම මගින් ඒ සියල්ලම සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මුත්‍රා ගල් සෑදුන අයට සාරණ කොළ තම්බලා කසාය කරලා බීම මගින් මුත්‍රා ගල් ඉවත් කරගන්න පුළුවන්. තව එකක් තමයි සිරුරේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේද දහනය කරන්නත් සාරණ වලට හැකියාව තියෙනවා. තව එකක් තමයි අපි හැමෝටම වැදගත් වෙන වයසට යෑම ප්‍රමාද කරන තරුම පෙනුම රැක දෙන ඖෂධීය ගුණයක් මේ සාරණවල තියෙනවා. ඒ එක්කම විටමින් A බහුල නිසා සාරණවල අක්ෂි රෝග වලට ඉතාමත් ගුණදායක. ඇස් පෙනීම තීව්‍ර කරනවා වගේම අක්ෂිගත රෝග සඳහා ඒ කියන්නේ ඇස් දැවිල්ල, ඇස් ඉදිමුම, ඇස් අමාරුව වගේ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඒ වගේම තමයි රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරනවා. වෛද්‍යවරු නිතරම රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට සාරණ පලාව වැඩියෙන් ආහාරයට ගැනීමට නිර්දේශ කරන්නේ මේ නිසා. ඖෂධීය ගුණය වැඩි නිසාම ධාරණ ශක්තිය වැඩි කරන්නත් මේක බලපානවා. අධික රුධිර පීඩනය පාලනය කරන්නත් හැකියාව තියෙනවා සාරණ වලට. එතනදී සාරණ තම්බල බීම මගින් හෝ කැඳ සාදා බීම මගින් අධික රුධිර පීඩනය පාලනය කරගන්න පුළුවන්. තව එකක් තමයි සන්ධි ආශ්‍රිත රෝග, වාත රෝග, ආතරයිටිස් රෝග සමනය කිරීමට සමත් ඖෂධයක් තමයි සාරණ කියන්නේ. ගෙවි යන කාටිලේජ් නැවත වර්ධනය කරන්නත්, සෙම් හා වාත රෝග සමනය කරන්නත් මේ සාරණ වලට හැකියාව තියෙනවා. ආහාර රුචිය වැඩි කරන්නටත්, ආහාර දිරවීම පහසු කරන්නටත් සාරණ පරිභෝජනය කිරීම මගින් හැකියාව ලැබෙනවා. අක්මා වේ ඇති අනවශ්‍ය මේද ඉවත් කරලා ඔබව පැටි ලිවර් තත්ත්වයෙන් මුදවා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ශරීරයේ ඉදිමුම් හා වේදනාව ඇති ස්ථානවල සාරණ පැල ඇටි මුල් මල් කොළ සමග ගලවලා අරගෙන හොඳට සෝදලා අඹරලා ආලේප කිරීමෙන් හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. තව එකක් තමයි කඳ දුඹුරු සාරණ සහ පිටසුදු සාරණ බොහෝ ප්‍රතිකාර සඳහා තමයි යොදාගන්නේ. ඊළඟට මේ සාරණ වලින් බොහෝ ඖෂධීය ගුණ ඇති වටිනා කියන ඖෂධ සාදන්න ගන්නවා. උදාහරණ ගත්තොත් මහා නාරායන තෛලය, පුනර්නව අරිෂ්ඨය, පුනර්නවාෂ්ටක ක්වාතය, පුනර්නවා මණ්ඩුරාදී වටිනා ඖෂධ සාදන්න මේ සාරණ යොදා ගන්නවා.